Hari, 36 question. Consider the following pseudocode segment. Begin read units if units less than or equals 50, then amount equal units into 1, else onnama pseudocode එකක් තියෙනවා. What would be the output if the value 175 is input for the variable units? Read units මෙන්න මෙතෙන්ට එනවලු 175. බලමු. මොකද output එක කියලා දාන්නේ. If units less than or equal 50, then බලමු units මේ 175 කියන එක මේ less than or equal 50ද නෑනේ. එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් එක අස්සට යන්නේ නෑ. else එකට තමයි කෙලින්ම එන්නේ. If units greater than 50. If units greater than 50 and units less than 150. එහෙමද? දැන් 175 කියන එක 50 වලට වඩා වැඩි. හරිද? ඊට පස්සේ තව and condition එකත් එක්ක තියෙනවා 175 එක less than or equal 150. මේ කැල වෙන්නේ නැහැ. මේ කැල truth වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙත් යන්නේ ඒකෙත් else කැලට තමයි එන්නේ. ඒ විදිහට බලන්න. එතකොට හරි ලේසියි ඔයගොල්ලන්ට යන්න. else amount equal amount එක equal වෙනවලු 250 plus units වලින් මම ඒක ආයෙ චුට්ටක් ලියන්න. amount එක එනවලු 250 plus units වලින් 150ක් අඩු වෙනවා. මේ 175න් 150ක් අඩු කරලා ඒක 5න් වැඩි. එතකොට මෙතන බැලුවොත් එහෙම 250 තියෙනවා මෙතන. ඊළඟට 175න් 150ක් අඩු කරාම මෙතන 25 වැඩි කරනවා 5න්. එහෙනම් 250 plus 125. එහෙනම් 250 125 එකතු වුණාම මොකක්ද දෙන්නේ? 300. වැඩේ ගොඩ නේද? ලොකු දෙයක් නැහැ. ලකුණ ගන්න හරිම ලේසි. ලකුණ ගන්න හරිම ලේසි. හරි. ඊළඟ ප්‍රශ්නකට යන් අපි හොමම. හරි. Okay. What would be the output if a user inputs the number 4 5 2 -1 one after the other? එකක් පස්සේ එකක් දුන්නාම මෙන්න මේ pseudocode segment එකට. හරි. දැන් මේ terminal කියලා value එකක් තියෙනවා නේ. terminal කියලා value එක. terminal කියන value එක -1. x එක 0. repeat until එකක් තියෙන්නේ. repeat කරන්නලු මෙන්න මේ code segment එක නම් කියන value එක terminal එකේ value එකට equal වෙනකම්. බලමු. enter number get number 4 එනවා. මේ 4 කියන එක x වලට වඩා greater than 0 වලට වඩා greater than. එහෙනම් x equal නම් එහෙනම් x equal 4 වෙනවා. x equal 4 වෙනවා. ඊට පස්සේ අහනවා num equal terminal ද num එක 4 ගත්තේ ඒක terminal එකේ value එකට equal ද නැහැ. එහෙනම් ආයෙ repeat කරනවා. num එක ගන්නවා 5. එතකොට මේ 5 කියන 5 කියන value එක x කීයද 4යි. 4ට වඩා වැඩිද? එහෙනම් x කියන්නේ num එක. හරිද? x කියන්නේ num එක. ඊට පස්සේ මේ num එක terminal එකේ value එකත් එක්ක equal ද කියලා. එහෙනම් ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් 4ත් ගියා 5ත් ගියා 2. මේ 2 නම් කියන 2 වැඩිද x කියන්නේ 5. 5ට වඩා වැඩිද? 5ට වඩා වැඩිද? නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඊළඟ චෙක් කරනවා නම් equal terminal. නම් එක 2. හරි නම් එක 2. ඒක terminal value එකට equal ද නැහැ. එහෙනම් ආයෙ සරයක් යනවා repeat එකට. ඊට පස්සේ 2 ගියා -1 එන්නේ. -1 නේ ඉතුරුනේ -1 එනවා. එතකොට -1 කියන එක x ට වඩා වැඩිද නැහැ. එහෙනම් මෙතන අහනවා එතනින් ඒක ඉවරයි if conditions එක ඉවරයි. නම් එක ගන්නවා නම් එක -1 terminal එකේ value එකට equal ද? එහෙනම් මොකද කරන්නේ? මෙතනින් එළියට එනවා display x වල value එක print කරන්න. x වල value එක කීයද? 5යි. එහෙනම් දැක්කද ලේසියිනේ උත්තරය ගත්තා. Consider the following statement regarding computer programs. Variables can contain different values at different times. Yes. ඒකනේ variable කියන්නේ. Variable. Reserved words of a programming language can be used as variable names in that language. වැරදි. කවදාවත් හොඳට මතක තියාගන්න මේ reserved words කියන කෑල්ල. reserved words ඒ language එකට තියෙන reserved words ටික කවදාවත් අපිට use කරන්න බෑ variables විදියට. අපිට use කරන්න බෑ. Only A correct. මොන හරි අඩුපාඩු තියෙනවා නම් දැනගන්න දේවල් තියෙනවා නම්
හරි. Consider the following pseudocode. Read A, B, C. හරි. ඔන්න value b equals ඔන්න pseudocode එකක් තියෙනවා. ප්‍රශ්න මොකද්ද? If the values input for the variables A, B and C A, B and C 50 දෙනවලු 30 දෙනවලු 70 දෙනවලු. What would be the displayed output? Output එක මොකක්ද කියලා. හා. Read A, B, C හරි 50 30 20 read 70 read කරා. Value එක 0. If A greater than B then 50 greater than 30. 30. Oh yes, true. Then if A greater than C A greater than C නෑනේ. A greater than C නෑ. 50 70ට වඩා වැඩි නෑ. එහෙනම් else value equals C. value equals C කියන්නේ value කියන එකට C ගේ value එක එනවා. එහෙනම් C ගේ value එක කියන්නේ 70. එහෙනම් answer එක කොච්චර ලේසි ගණන් ටිකක්ද නේ? ඔන්න final question එකට ආවා. හරි. දැන් මෙතන x ට 0 දෙනවා. එහෙනම් මෙතනත් 0 වෙනවා, මෙතනත් 0 වෙනවා. මේක not gate එකෙන් ගිය නිසා මෙතනට 1 වෙනවා. මේකත් එක්ක මට චුටි theory කැලලක් ඕගොල්ලොත් එක්ක discuss කරන්න ඕනේ. දැන් මෙතන එන්නේ a and 1, මෙතන එන්නේ b and 0 කියන එක. හරි. AND gate එකක් ගත්තොත් 0 and 0, 0 and 1, 1 and 0, 1 and 1 නේ තියෙන්නේ. එතකොට මේකේ answer එක 0. අපි දන්නවනේ. මෙහෙම වුණොත් මෙහෙම. මොකද AND gate එක 1 වෙන්න නම් දෙකම 1 වෙන්න ඕනේ. මේ විදිහටම අපිට consider කරන්න පුළුවන් නිකන් A දාලා. A and 0, A and A, A and 1, A and A bar. හරිද? A and A bar. දැන් A and 0 මම ඔයාලට කියලා තියෙනව නේද? ඕනිම තැනක 0 ආවොත් AND gate එකක operands දෙකේ 0 වෙනවා කියලා. 0 ගෑවුනොත් 0 වෙනවා. එහෙනම් මෙතන 0. මෙතන 0. හරිද? දැන් ඔයා හිතන්නකෝ AND gate එකක් consider කරලා මම මේ පැත්තට එන්න. AND gate එකක් consider කරලා හරිද? AND gate එකක් consider කරලා මම මෙතනට AA දෙනවා. AA දෙනවා කියන්නේ මෙතන තියෙන්නේ 0 නම් මෙතනත් 0. එහෙනම් 0 0 0. ඒ කියන්නේ A ගේ value එකමයි එන්නේ. එහෙනම් උත්තරේ A. මම මෙතන 1 දුන්නොත් මෙතනත් 1 නේ. ඇයි AA නේ. එහෙනම් 1 and 1 AND gate එකට ගියාම 1. එහෙනම් Aත් එන්නේ A කියන value එක. එහෙනම් හොඳට මතක තියාගන්න A and A આવොත් value එක A. හරි. ඒකත් එක්කම දැන් අපි බලමු මේක A and 1 කියන එක. A and 1 කියන එක බලමු. හරි. මෙතන A තියෙනවා මෙතන 1 තියෙනවා. එතකොට A මෙතන 0 කියලා හිතුවොත් මෙතන එන්නේ 0. ඒ කියන්නේ A ගේ value එක එන්නේ. ඇයි AND gate එකක් නේ. AND gate එක 0 આવොත් 0. දැන් මෙතන A වලට 1 නම් තියෙන්නේ මෙතන 1 එන්නේ. ඒත් A ගේ value එකමයි. එහෙනම් A and 1 ආවත් මොකක්ද දෙන answer එක? A. A and A bar. A and A bar මේක ලස්සනයි. ලස්සනයි කියන්නේ චුට්ටක් හිතා ගන්න මේ ලස්සන concept එකක්. දැන් මෙතන A and A bar. දැන් A 0 නම් A bar 1. එහෙනම් 0. A 1 නම් A bar 0, ඒත් 0. එහෙනම් මොනවා වුණත් A and A bar වල එන්නේ කීයද? 0. මෙන්න මේක බේස් කරගත්තොත් ඕගොල්ලන්ට ආන්සර් එක ලියන එක easy. හරි. එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ A and 1. A and 1. A and 1 කියන්නේ මොකද? A and 1 කියන්නේ A. එතකොට මෙතන A වගේ එකක් කියන්නේ. B and 0 0. එහෙනම් මෙතන තියෙන්නේ මොන ගේට් එකක්ද? O ගේට් එක. එහෙනම් මෙතන x කියන එක 0 දුන්නොත් අපිට y කියන එක output එන්නේ A. ඔන්න මම දැන් පෙන්නනවා. මොකද මේ දෙක A නිසා. හරිද? මෙන්න මේකම බේස් කරගෙන අපි මොකද කරන්නේ? අපි යමු දැන් 0 දීලානේ පටන් ගත්තේ x ට. අපි දැන් දෙමු මොකද්ද? 1. මෙතන 1 දුන්නොත් මෙතන 0, මෙතන 1. එතකොට මෙතන එන්නේ A and 0. මෙතන එන්නේ B and 1. A and 0 0, B and 1,
B දැන් A වලට මෙතන B හිතාගන්න. එහෙනම් මෙතන මෙහෙම එන්නේ. එහෙනම් මෙතන. එහෙනම් x equal 1 දුන්නොත් y එන්නේ B. එහෙනම් 0 1 දුන්නාම 0 and 1 වෙන වෙනම දුන්නාම 0 දැම්මොත් A එන්නේ. ප්‍රශ්න 40ක් කරානේ. මේ ප්‍රශ්න 40න් ඕගොල්ලන්ගේ කීයක් හරි මාක් කරගෙන බලන්න. හරි. මම හිතනවා 40න් 40ම හරි අයත් ඇති. 40න් 40ට වඩා අඩු අයත් ඇති. එතකොට 40න් 40 අය තවත් මේ වගේ ප්‍රශ්න කරන්න 40ට වඩා අඩු අය ඔක්කොම හරියන්න බැරි වුණ අය බලන්න තමන්ගේ අඩුපාඩු මොනවාද කියලා ඒ අඩුපාඩු ටික හදාගමු. හරි. ඕකේ. ඕක තමයි 2019 පේපර් එකේ MCQ 40. හරි. ප්‍රශ්න තියෙන අය අහන්න. YouTube එකේ ප්‍රශ්න තියෙන අය කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි